ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවල හැමෝටම වාසනාවන්ත දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පාකිස්තානය තුළ පැවැත්වෙන 3 T20 තරඟාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම මූලික කටේ පස්වන තරඟට තමයි ඊයේ දිනේදී ක්‍රීඩා කළේ. ඒ වගේම මෙම තරඟයේ සිම්බාබ්වේ කණ්ඩායමේ මූලික කටේ අවසාන තරඟය වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට තව එක තරඟයක් තිබෙනවා මූලික කටේ වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඒ හෙට දිනේදී පාකිස්තානට එරෙහිව තිබෙන තරඟයයි. ඉතින් කොහොම නමුත් ඊයේ පැවැත් තරඟයේ වාර්තා පිට වාර්තා බිඳවමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතවරක් ඔවුන්ගේ සුපුරුදු රිද්මය සොයා ගැනීමට සමත් වුණේ සිම්බාබ්වේ කණ්ඩායමට අන්ත තරඟ පරාජය අත්කර දෙමින් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් මෙම තරඟාවලිය තුළ අවසානම තරඟය පිළිබඳව තවත් තමන්ගේ බලාපොරොත්තු වැඩි කර ගනිමින්. ඉතින් මෙම තීරණාත්මක තරඟය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන ක්‍රීඩකයන් 11 දෙනා සැකසීමේදී පෙර තරඟයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉවත් කොට තිබුණා. ඒ තමයි කමින්දු මෙන්ඩිස් වගේම විජේකාන්ත් වීස්කාන්ත්. ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා තිබුණේ පවන් රත්නායක සහ මයිස් තීක්ෂණ. ඒ අනුව මෙම තීරණාත්මක තරඟයේදී කාසිවාසී ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් තීරණය කළ මුලින්ම පන්දුවට පහර දෙන්නට. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යාම හමුවේ සිම්බාබ්වේ ඉනිම පන්දු වාර 20 තුල කඩලු 5කට ලකුණු 146කට සීමා කිරීමට අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා. ලකුණු ලබා ගැනීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙන බ්‍රයන් බෙනට් පන්දු 26කදී 4 පාර 4ක් සහ 6 පාර සමගින් ලකුණු 34ක් ලබා ගනිද්දී බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 14ක් වගේම රාසා ලකුණු 37ක් සහ රයන් බර්ඩ් ලකුණු 37ක් ලබාගෙන තමයි මේ විදිහට අතිරේක ලකුණු 8ක් සමගින් පන්දු වාර 20 තුල කඩලු 5ක් දැවි ලකුණු 146ක් ලබා ගත්තේ. මේදී කඩලු ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක පන්දු වාර 4 ලකුණු 36කට එක් කවුලක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම වනිදු අසරංග සහ තීක්ෂණ තමන්ගේ පන්දු වාර 4 නිමා කරන්නේ ලකුණු 23 බැගින් ලබා දෙමින් කඩලු 2 බැගින්ද ලබාගෙන. ඉතින් මේදී මයිස් තීක්ෂණ මුල් පන්දු වාර 6 තුල මෙම තරඟයේදී ඔහු කඩලු 2ක් ලබාගෙන ශ්‍රී ලංකාවට අවශ්‍ය රිද්මය සොයා දීම සමගින්ම ඔහු මේ වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟවල මුල් පන්දු වාර 6 තුල වැඩිම කඩලු ලබාගත් පන්දුවන්න බවට පත් තිබෙනවා. ඒ කඩලු 35ක් ඔහු දවාගෙනයි. ඔහුට පසුපසින් ඉන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඔහුද කඩලු 35ක් ලබාගෙන තමයි මේ වාර්තාවට හිමිකම් කියන ඉදිරියෙන් ඉන්න ශ්‍රී ලංකා පන්දියවන්නන් දෙදෙනා බවට පත් තිබෙන්නේ. ඉතින් ඉන් අනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයේ ජයගෙන අවසාන තරඟය පිළිබඳව තවත් බලාපොරොත්තු වැඩි කර ගැනීම අරමුණෙන් පන්දු වාර 20කදී ලකුණු 147 කිලයක් තමයි හඹා යාමට පිටිට පිවිසියේ. එදී ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රතිකරු යුගලය වූ කමිල් මිෂාර වගේ පැතුම් නිසංක සාර්ථක ආරම්භයක් පළමු කොටට ලබා දුන්නේ. ඒ පන්දු 34කදී ලකුණු 59ක් ලබාගෙන. එදී එම සම්බන්ධය බෙදවැටුනේ කමිල් මිෂාර ලකුණු 12කට දැවී යාම සමගින්. ඒ වෙනුවට පන්දු 15කදී 4 පාර 2ක්ද මෙම ලකුණු සංඛ්‍යාවට එක්කොට තිබුණා. කෙසේ නමුත් ඉන් අනතුරු පැතුම් සමගින් එක්ුණේ කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගියේ පන්දු 64කදී කොට නැගුණු නොදෙවුණු ලකුණු 89 සම්බන්ධතාවය නිසාමයි. ඉතින් කෙසේ නමුත් එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 25කදී 4 පාර 1ක් සහ 6 පාර සමගින් ලකුණු 25ක් ලබා ගනිද්දී පැතුම් නිසංක සතකේ පේන මානය තුලදී කණ්ඩායම ජයග්‍රහණය රැගෙන ගියේ පන්දු 58කදී 4 පාර 11ක් සහ 6 පාර 4ක් සමගින් ලකුණු 98ක් නොදෙවි ලබාගෙනයි. ඔහු ලකුණු 92ක් ලබා තිබූ මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය ජය ගැනීමට අවශ්‍ය වුණේ ලකුණු 5ක් පමණයි. ඔහුට 4 පාර 2ක් එල්ල කරමින් මෙම හතක සම්පූර්ණ කර ගැනීමට හොඳටම අවස්ථාවක් තිබුණත් ඔහු එල්ල කළ පුල් පාර ඉතා ඉහළින් ඇදී ගිය නිසා ඒ ලකුණු 6ක් බවට පත්වීම සමගින් තමයි ඔහුගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 98ක් වගේම ශ්‍රී ලංකා ලකුණු පූර්ව ලකුණු 148ක් දක්වා ඉහළ නැංගුණේ. ඒ අනුව පන්දු වාර 16 පන්දු දෙකක් වෙද්දී එක කවුලක් දැවි ලකුණු 148ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙම තරඟයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ. කවුළු ලබා ගැනීමේදී බ්‍රැඩ් එවන්ස් තමයි දැවීගේ එකම කවුළු ලබාගත් පන්දුවන්න බවට පත් වුණේ. ඒ පන්දු වාර 4 තුල ලකුණු 36කට එක කවුලක් ලබාගෙනයි. ඒ අනුව මෙම තරඟයේදී ලකුණු 98ක් නොදෙවි ලබාගත් පැතුම් නිසංක තමයි තරඟයේ වීරයාගේ සම්මානය පිදු ලැබුවේ. ඒ වගේම පැතුම්ගේ නමට වාර්තා රැසක්ම මෙන්නට ලියවී තිබෙනවා. දැන් බලමු පැතුම්ගේ නමට තිබෙන වාර්තා වගේම උසා නායක දසුන් චානක තරඟයෙන් අනතුරුව කිව්වේ කුමක්ද කියලා. ඉතින් ඒ අනුව පැතුම් නිසංක මෙම තරඟයේ ලබාගත් මෙම ලකුණු 98 සමගින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟවලදී වසරක් තුල ලකුණු 500ට වැඩිම වාර ගණනක් ලබාගත් එකම පිතිකර බවට පත් වී තිබෙනවා. ඒ 2022 දී ලකුණු 713ක්, 2024 දී ලකුණු 622ක් වගේම මේ වසරේදී මේ දක්වා ලකුණු 520ක් ලබාගෙන. ඒ වගේම සටහනේ දෙවන තැන පසු වෙනවා කුසල් මෙන්ඩිස්. ඔහු අවස්ථා දෙකකදී ඒ කියන්නේ වසර දෙකකදී T20 තරඟ තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 500 සීමාව පසු කරගස් තිබෙනවා. ඊට අමතරව පැතුම් නිසංක ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟ තුල ලකුණු හඹා යාම වලදී වාර්තා රැසක් ඔහුගේ නම ඉදිරියේ ලියවාගෙන තිබෙනවා. ඒ තමයි වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා, ඒ වගේම දෙවන වැඩිම පිතිකරන සාමාන්‍යයක් රඳවාගත් පිතිකරුවා, ඊට අමතරව
හඹායාමකදී තනි පුද්ගලයෙක් වශයෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා, ඒ වගේම හඹායාමකදී වැඩිම අර්ශතක ලබාගත් පිතිකරුවා, ඊට අමතරව හඹායාමකදී වැඩිම සතක ලබාගත් පිතිකරුවා, ඒ කියන්නේ ඕ ලබාගත් සතකයේ ඊට අමතරව වැඩිම 4 පාර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වගේම දෙවන ක්‍රීඩකයා ලෙස වැඩිම 6 පාර සංඛ්‍යාවක් එල්ල ක්‍රීඩකයා බවටද ඔහු තමයි මේ සියල්ලගේම ශ්‍රී ලංකා වාර්තාවට හිම්කම් කියන ක්‍රීඩකයා බවට පත්වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟවල ලකුණු හඹායාමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකර බවට තමයි මේ සමගින්ම පැතුම් නිසංක පත් වුණේ. ඒ ලකුණු 98ක් පන්දු 58කදී නොදෙවි ලබාගෙන මීට පෙර අසල ගුණරත්න තමයි පන්දු 46කදී ලකුණු 84ක් නොදෙවි ලබාගෙන එම වාර්තාවට හිමිකම් කීවේ. ඉතින් ඒ සියලු කරුණු කාරණා මැද්දේ මෙන්න මේ වගේ වාර්තා රසක්ද. ඒ අනුව ජාත්‍යන්තර T20 තරඟ පිටියේ ICC පූර්ණ සමාජිකත්වය ලබාගෙන තිබෙන කණ්ඩායම් වලට එරෙහිව T20 තරඟ තුල ලකුණු හඹායාමකදී අවම වශයෙන් ලකුණු 10 සම්පූර්ණ කර පිතිකරන අතරේ පිතිකරන සාමාන්‍ය 35ට වඩා වැඩියෙන් වගේම පිතිකරන වේගය 135ට වඩා වැඩි රඳවාගත් ලොව පිතිකරන අතරේ මෙම තරඟයේ දැක්වූ දස්කම් සමගින්ම ලොව දෙවන පිතිකරව බවට පත්වන්නට ඔහුට හැකියාව ලැබී තිබෙනවා. ඔහුට ඉදිරියෙන් ඉන්නේ විරාට් කෝලි, ඒ වගේම ඔහුට පසුපසෙන් ඉන්නවා ඇලෙක්ස් හෙල්ස්. ඊටත් අමතරව T20 තරඟ පිටියේදී එක් වසරක් තුළ ලකුණු 500 සීමාව පසුකර ගිය ලොව T20 පිතිකරන අතරේ දෙවන තැන හිමිවන්නේද පැතුම් නිස්සංකටයි. ඒ අවස්ථා තුනකදී ඔහු මේ කඩියම් පසුකර තිබෙන නිසා සටහනේ පෙරමුණේ පසුවන්නේ බාබර් අසම්. ඔහු අවස්ථා 4කදී මේ විදිහට වසරක් පාසා T20 තරඟවල ලකුණු 500 වඩා ලබාගෙන තිබෙනවා. ඒ වගේම පැතුම් නිස්සංක මෙම තරඟයේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව සමගින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟවල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාගේ වාර්තාවටද හිමිකම් කියන්නට සමත් වුණා. ඒ ඉනිම් 76කදී ලකුණු 2326ක් ලබාගෙන මීට පෙර එම සටහනේ පෙරමුණේ පසුවෙන කුසජනි පෙරේරායි. ඒ ඉනිම් 89කදී ලකුණු 2305ක් ලබාගෙන. ඒ වගේම සටහනේ තුන්වන තැන පසු වෙනවා කුසල් මෙන්ඩිස්. ඔහු ඉනිම් 93කදී ලකුණු 2232ක් ලබාගෙන. ඊටත් අමතරව පැතුම් නිසංක මෙම තරඟයේ ලබාගත් මෙම අර්ශතක සමගියම ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 තරඟවල වැඩිම අර්ශතක ලබාගත් පිතිකර බවටද පත්වන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ අර්ශතක 18ක් ඔහු රැස් කරගෙන තිබෙන නිසාමයි. ඉතින් ඒ සියලු වාර්තා ඒ විදිහට ගෙනෙද්දී තරඟයෙන් අනතුරුව තරඟයේ වීරයා බවට පත් වූ පැතුම් නිසංක මෙන්න මේ වගේ අදහස් තමයි ප්‍රකාශ කර සිටියේ. මාගේ සැලසුම වූයේ මුල් පන්දු වාර 6 තුල හොඳින් පන්දුර පහර දීමයි. ඒ අනුව මට ඒ දේ කිරීමට හැකියාව ලැබුණු නිසා මම ඒ ලබාගත් ආරම්භය අවසානතයක් රැගෙන යාමට උත්සාහ කරා. ඉතින් ඒ නිසා තමයි මට සාර්ථක වෙනට හැකියාව ලැබුණේ. ඉතින් කොහොම නමුත් තරඟ රටා 3 තුල මේ විදිහට ආරම්භක පිටිවරක විදිහට කටයුතු කරන කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් පුහුණුවම් කරන අතරතුර මම තරඟ රටා 3ට ඔබින විදිහට වෙන වෙනම පුහුණුවම් කරනවා. ඉතින් ඒ වල ප්‍රතිඵල තමයි අද මම භුක්ති විඳින්නේ. ඉතින් මේ ලකුණු ලබා ගැනීමේදී මට කමිල් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම හොඳ සහායක් ලබා දුන්නා. ඔවුන්ගේ සහාය නිසා තමයි මට මේ විදිහට දස්කම් දක්වමින් කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන යාමට අවස්ථාව උදා වුණේ කියලා තමයි ඔහු අදහස් දක්වා සිටියේ. දැන් බලමු නායක දසුන් ශානක මොනවද තරගෙන් අනතුරුව ප්‍රකාශ කරේ කියලා. ඔහු කියන පරිදි ආරම්භයේදී විශේෂයෙන්ම තීක්ෂණ කඩු දෙකක් ලබාගෙන හොඳ ආරම්භයක් අපට ලබා දුන්නා. ඒ වගේම සෙසු පන්දියවන්නන්ද ඔහු ලබා දුන් ආරම්භයට අනුගත වෙමින් සාර්ථකව පන්දියම් කරන නිසා තමයි අපට සිම්බාබ්වේ කණ්ඩායම මෙවැනි ලකුණු සංඛ්‍යාවක් තුළ සීමා කිරීමට හැකියාව ලැබුණේ. ඊටත් අමතරව මගේ පන්දියමේ අංශ තුළ දියුණු වෙන්න ඕන තැන් ගොඩක් තියෙනවා. ඉතින් කොහොම නමුත් හෙට දිනේදී පාකිස්තානට එරෙහිව තිබෙන තරගය වෙනුවෙන් අපේ සියලු අංශ උපදවා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ දේවල් අපි පුහුණු කරන සමග සාකච්ඡා කරමින් ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැතුම් නිසංක මෙම තරගය තුළදී හොඳ ආරම්භයක් ලබාගෙන එය සාර්ථක අවසානයක් කර රැගෙන ගිය නිසා අපට මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ඉතින් ඔහු ඇත්තටම ශ්‍රී ලංකාව තුළ වගේම ලෝකයේ ඉන්න සුපිරිම පිතිකරුවෙක් කියලා තමයි දතුන් ශානක ප්‍රකාශ කළේ. ඊටත් අමතරව ඔහු කියන පරිදි රාවල්පින්ඩි ක්‍රීඩාංගණය තුළ තිබෙන සීතල ගතිය නూరు දෙයක්. ඉතින් ඒකට අනුගත වෙලා තරඟ වලට ක්‍රීඩා කරනවා කියන එකත් ඉතාමත් අමාරු කාර්යයක් කියලා තමයි ඔහු පවසා සිටියේ. ඒ කොහොම නමුත් අපි මේ දේවල් වලට හුරු වෙමින් ඉදිරි තරඟ ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන යන්න බලාපොරොත්තු වෙන කියලා තමයි ඔහු අදහස් දක්වා සිටියේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟයේ තරඟ විස්තර සහ බිඳවැටුණු තරඟ වාර්තා වගේම පැතුන්ට ලෝකයේ හිමි වී තිබෙන ස්ථාන ගැන වගේම පැතුන් සහ දතුන් ශානක තරගෙන් අනතුරුව කියවූ දේවල් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඔයාලට ගෙනීමට හැකියාව තිබෙන. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සංගමය. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.